හායි යාළුවනේ. ඔයාලා ඉතින් එකතු වෙලා ඉන්නේ නීරෝ ඇන් ජෙරි එක. ඉතින් අපි දෙන්න කොහෙද යන්නේ කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති. ඉතින් අපි ගිහිල්ලා බලමුකෝ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපේ චාලි මැනිකත් ගියා අපිත් එක්ක. එයාට ඔය කේන්ති ගිහලා ඉන්නේ. ඔය විදියට බලාගෙන ඉන්නේ කේන්ති ගියාම තමයි පුම්බගෙන. ඉතින් එයා අපේ අතින් අතට ගියා. යනකම් වාහනේ ඉතින් අර එලවන්න දෙන්නෙත් නැහැ ඔලු උඩ නැගගෙන. ඒ වගේ තමයි ඉතින් එයාගේ ගමන. ඒ යන හින්දා ඉතින් පාළුවක් තිබ්බෙත් නෑ අපිට. ඉතින් ඔය යන උමං මාර්ගය ලොකු කන්දක් ඇතුලෙන් තමයි හදලා තියෙන්නේ. මං හිතන විදිහට නම් මේක වෙන්න ඕනේ UAE වල තියෙන දිගම උමං මාර්ගය. මං හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඉතින් අපි ඉතින් ওই විදිහට තමයි අපේ ගමන ගියේ. ගොඩක් වෙලා ගියා. මං ওই ස්පීඩ් දාලා තමයි තියෙන්නේ ඉතින්. අන්න ඉතින් ඕන්න ආවා අපි අපේ තැනට. මෙහෙට තමයි අපි ඉතින් බෙරුම් පොරලා ආවේ. බලන්නකෝ හරි ලස්සන තැනක්. කඳු වලලුකින් වට වෙච්ච ලස්සන තැනක්. ගිහිල්ලාම බලමු. ඔයාලා සමහරට ගිහිල්ලත් ඇති ගියපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලාම බලන්න. අර බලන්නකෝ ලස්සන කේතලයක් තියෙනවා. කේතලේ ඇතුලේ තියෙන කැෆටේරියා එක. ඔයාලට ඕන නම් ගිහිල්ලා තේ එකක් එහෙම බොන්න පුළුවන්. ඉතින් අපි ටට්ටක් ගාලා දැන් කන්න උයන්න තමයි හදන්නේ. කන්න කිව්වට මොනවද දන්නවද? රොටි තමයි පුච්චන්න හදන්නේ. රොටි වලට හැමදේම අනලා කරලා රොටි බෝල හදලා ගෙදර තිබ්බා. ඒ වුණාට උදේ එනකොට හදිස්සියට ඒක දාලා ඇවිල්ලා. ඊට පස්සේ මගෙන් පිටි හොයාගෙන පිටි පොළුයි අරගෙන ඇවිල්ලා ඉවර වෙලා ගෙනාපු අනිත් දවල්ට උයන්න ගෙනාපු ලුණුව නම්මනනුත් තිබ්බා. ඉතින් අපි දැන් රොටි හැදුවා ඒ වුණාට. ඉතින් රොටි හැදුවට රොටි වල රවුම නම් ලස්සනට ආවේ නෑ ඉතින්. ඇදයි එහෙට යනවා මෙහෙට යනවා. ඉතින් කොහොම හරි ටක් ටක් ගාලා රොටි ටික පුච්චලා කාලා අපි නාන්න යන්න තමයි හදන්නේ. ඉතින් ජොලියට වගේ රොටි ටික පුච්චුවේ. මොකද ඉතින් ඒකත් 아무තු ගතිය. ලුණු මිරිස නම් පුදුම සරයි. මම ලුණු මිරිස හදනකොට ලුණු මිරිසට අපි කොච්චර යනවා. මන්න අපි නාන්නයි යන්නේ දැන්. ඉතින් කරා ඉතින් අපි නාන්න තමයි යන්නේ ඉතින්. සමහරක් වොයිස් දාන්න බෑ කියන්නේ ඔයාලට ඇහෙන්නේ නෑ හරියට. ඉතින් ඒක හින්දා තමයි මම රෙකෝඩ් කරේ පස්සේ එඩිට් කරලා මේ හරි ලස්සන තැනක් බලන්නකෝ. ඉතින් මේ චූටි බබාට ගිරවව අත ගන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දා මම ওই ගිරව එයාට අල්ලන්න දුන්නා. එයාලා ලංකාවේ කට්ටියක් තමයි ඉතින්. ඉතින් අපේ චාලි මැනික හැමෝගෙම අතට යන්න දඟලනවා ඉඳගෙන. කාටවත් කිව්වෙත් නෑ එයා කොට වදියක් දුන්නේ. ඉතින් ජබ්බම ගමන ඉතින් මට පීනන්න දන්නේ නෑනේ ඉතින්. ඔය චාර්ජ් එක ලාන්න යන්නේ. කුප්ප ගන්න ලාන්න යන්නේ සිතුමැණි. අපේ අයියට වැරදුනා ඉතින් කුප්ප ගන්න නෙමෙයි ඔය ඕමාන වල. වතුර නම් මානම සීතලයි. රස්නේ කාලේට වතුර දැනලා ඉන්නේ නියමයි. රස්නේ දැනෙන්නේ නෑ වතුරේ ඉන්නකම්. ඉතින් අපේ මැණික් කැටෙත් ඉතින් නෑවයි ඉතින්. ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. මොකද නිමාඩු දවසක් හින්දා හැමෝම වගේ ඇවිදින්න ඇවිල්ලා. ඉතින් අපි චුට්ටක් වතුරේ බහැලා හිටිය චුට්ටක් නෙමෙයි ගොඩාක් වෙලා හිටියා ඉතින්. ඊට පස්සේ කට්ටිය යන් ගාලා තමයි කොබොහොම අමාරුවෙන් කට්ටිය වෙක්කගෙන ගියේ. ඉතින් අපි තීරණය කරා බාබිකියු දාන්න වෙන තැනකට යන්න. ඉතින් දැන් නාලිවලා ගිහිල්ලා දවල්ට කණ්ඩත් උයනවා. උයලා කට්ටිය කයිද කියලා නම් ෂුවර් නැහැ. ඉතින් ඔන්න මම නම් සම්බෝල කෙටුවා. අනිත් නංගිලා උයනවා. මෙයා නම් ඉතින් ඔහේ බලාගෙන ඉන්නවා. මුරුංග හොද්දක් හැදුවා. ඊට පස්සේ බතුත් තියෙනවා. ඉතින් අපි ඔක්කොම හදාගෙන මෙහෙන් යනවා වෙන තැනකට. අපි ගිහිල්ලා බලමු කොහෙද යන්නේ. ඉතින් මම වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. යන ගමන් ලස්සන තැනකුත් තිබ්බා. අපි ඔහේ බලාගෙන ගියා. අපි වාහනේ නැමෙත්තුවේ නෑ එතන. ඔන්න ඉතින් අපි ආවා බාබිකියු ෆුජේරා බීච් එකට. අපි මෙතන තමයි බාබිකියු දාන්න හදන්නේ. හරිම ලස්සන තැන. ඉතින් මේ මුහුදේ රැල්ලත් ගොඩාක් අඩුයි. ඉතින් මම ඉතින් මේ බඩේන් කරලා විතර සුප්ප කරලා දුන්නා. එච්චරයි.
ඒක ආපු නංගියයි අපේ අයියයි තමයි සින්දු කිව්වේ. ඉතින් සින්දු කියලා ඉවරලා අපි දෙන්න චුට්ටක් ගියා මුහුදට. අයියා නම් කලින් ගිහිල්ලා හිටියේ. මම නම් එකපාරක්වත් ගියේ නැහැ. ඉතින් අපි දෙන්න ගිහිල්ලත් ගොඩක් වෙලා මුහුදේ නෑවා. ඉතින් ඊට පස්සේ අපි හවස් වෙනකම්ම කොහොම හරි 7 විතර වෙනකම් හිටියා. ඊට පස්සේ ඉතින් අපි කෑවා. මට කන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. යන ගමන් මම ඔයාලට පෙන්නන්නම්කෝ අර එනකොට දැක්ක දියැල්ල වගේ එක. ඒක දියැල්ලක් විදියට හදලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු. යන ගමන් ඔයාලට බලන්න පුළුවන් ඒක. ඒක හරිම ලස්සනයි රෑට. මට ඒත් ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මොකද මේ අර බලන්නකෝ සෙනග ගොඩාක් කට්ටිය ඉනවා. අපි වාහනේ නැවැත්තුවේ නැහැ. මොකද මං ඉන්න සයිඩ් එකේ නෙමෙයි හාපැත්තේ සයිඩ් එකේ ටිකක් ලොකු වාහනෙන් හින්දා මට මේ වාහනේ ඇතුළේ ඉඳන් හරියට වීඩියෝ කරගන්න බැරුව ගියා. ඒ වුණාට චූට්ටක් විතර ඉතින් මං වීඩියෝ කරා. බලන්නකෝ ගියා නම් ෆොටෝ එකක්වත් ගන්න පුළුවන්ද කියලා කොච්චර කට්ටිය ඉන්නවද එතන. ඉතින් හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලා නිවාඩුවට කොහෙද ගියේ කියලා කමෙන්ට් එක දාගෙන යන්න. ඉතින් එහෙනම් ජෙරියන් නිරෝ එක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙත් හමු වෙමු. ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම.